දවසක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හැමෝටම. ඉතින් මම හිතනවා ඔබ හැමෝම සතුටෙන් කාලය ගත කරනවා ඇති කියලා. ඉතින් අපේ කවුන්සලින් සයිබර් ක්ලිනික් වැඩසටහනේ මූලික අරමුණ වෙන්නේ ඔබේ ගැටලු වලට පිළිතුරු ලබා දීලා ඔබේ සතුට තව තවත් වැඩි දියුණු කරන්න. ඉතින් වෙනදා වගේම අපේ මැදිරියට පැමිණ සිටිනවා ડોક્ટર චමින්ද වීරසිරි වර්ධන වෛද්‍යතුමා. ඉතින් අපි ආදරයෙන් පිළිගන්නවා අපේ වෛද්‍යතුමාව. ආයුබෝවන්. සුබ දවසක් හැමෝටම. හරි. දැන් අද අපි තෝරගත්ත ප්‍රශ්න ටිකක් දීර්ඝයි. ඒ නිසා මම වැඩි වේලා ගන්න නැතුව ප්‍රශ්නය ඔබතුමාට ඉදිරිපත් කරන්න. ડોක්ටර් මේක අමුතු ප්‍රශ්නයක්. මම විශ්වවිද්‍යාලයේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න ළමයි. මම පොඩි කාලේ ඉස්කෝලේදී සර් කෙනෙක් කිව්වා අපේ ශරීරයේ මස් ගොඩක්. මේ ශරීරය වැඩක් නැහැ. මස් වැඩක් නැහැ ගගා කිව්වා. ඊට පස්සේ මට ඕලෙවල් විභාග ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ මේක කල්පනා වෙන්න පටන් ගත්තා. සහ මම ඒක හිතද්දි බය වෙන්න පටන් ගත්තා. ඒක එහෙමම ඇරිලා ගියා. ඊට පස්සේ මේ අවුරුද්දේ අගෝස්තුවල, ඒ කියන්නේ මේ අවුරුද්දේ අගෝස්තුවල කැම්පස් එකේ විභාග තියෙද්දි මේ ලෙඩේ ටික ටික වැඩි වෙන්න පටන් ගත්තලු. හේතුව මෙයාට ගොඩක් වැඩ ලෝඩ් වෙන්න පටන් ගත්තා. මෙයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක වැඩි වුණා කියලා මෙයා කියන්නේ. එතකොට මෙයා එක එක දේවල් කරලා තියෙනවා. මම ඒක සඳහන් නොකර ඉන්නම්. එයාගේ වැඩ මේ සිතුවිලි පාලනය කරන්න. හැබැයි මේ එකක්වත් හරි ගිහිල්ලා නෑ. ඒ හැමදේම කළේ ඉගෙන ගන්න වැඩ සාර්ථක කරගන්න. ඒතකොට මේ හැමදාම මෙයා කරලා තියෙන්නේ එයාගේ ඉගෙන ගන්න වැඩේට ફોකස් කරගන්න ඕනේ හින්දා. හැබැයි මෙයාගේ මේ බය වෙන්න පටන් ගත්ත එක තාම නැතර වෙලා නැහැ. ඊට පස්සේ මම බය වෙන්න පටන් ගත්තා. මේ පරණ කතා මතක් වෙලා ශරීරයේ මස් ගොඩන්නේ. මේ මස්නේ ශරීරයේ වැඩක් නැගග හැමතිස්සෙම මෙයා බය වෙන්න පටන් ගන්නවලු. ඒ විතරක් නෙමෙයි දැන් මෙයාට රැට නිින්ද යන්නෙත් නැල්ලු. හීනෙන් බය වෙනවලු. ඊට පස්සේ හැම වෙලාවෙම හිතනවලු මේ අපි මස් වල ඉන්න හැදලා ඉන්න අනික් මිනිස්සු මස් වල ඉන්න හැදලා ඉන්න එහෙම කියලා. තව එයාට වෙන මිනිසෙක් දැක්කොත් ඒ විතර නෙමෙයි එයාගේ අම්මව දැක්කත් කාව හරි ඇල්ලුවත් එයාට මතක් වෙන්නේ මේ අපි හැමෝම මස් ගොඩක්නේ කියලාලු. ඒ නිසා මෙයා ගොඩක් බය වෙනවා කියලා තියෙනවා. මේ හේතුව හින්දා එයාට එයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වෙලා තියෙනවා. සහ කන්න බොන්න එච්චර ආසාවක් හිතෙන්නේ නැල්ලු. ඇත්තටම කන්න බොන්න අඩුයිලු. එතකොට මෙයා කියනවා මේ කිසි දෙයකට ආසාවක් හිතෙන්නේ නැහැ කියලා. මේ දේ නිසා මම මගේ ජීවිතේට මොනවා හරි කරගනී කියලා බයයි. ඒ නිසා මං තනියම ඉන්නෙත් නැල්ලු. හැම වෙලාවෙම කවුරු හරි එක්කලා ඉන්න යා උත්සාහ කරනවලු. ඊට පස්සේ ඒ හේතුව තමයි මේ එක එක විකාර හිතලා වචන වලින්ම කිව්වොත් මේ එක එක විකාර හිතලා මෙයා මේ එයාව කියන්නේ සුයිසයිඩ් කරගයි වගේ සුයිසයිඩ් තෝට් ඒ කියලා එයා හිතනවා. අනික එයා පාඩම් වැඩ මුකුත් කරන්නේ නැහැ. ඒ නිසා එයාගේ අධ්‍යාපනය කඩා වැටිලා කියලා මෙතන අපිට කියලා තියෙනවා. ඒ නිසා මේ අපේ හිතවතී ඉල්ලා සිටින්නේ මේ දේවල් වලින් නිසා එයාට නෙගටිව් ෆීලිං ගොඩාක් එනවා කියලා. ඒ නිසා අනේ ડોක්ටර් මට මේකට මොකක් හරි සොලියුෂන් එකක් දෙනවද කියලා අපෙන් සොලියුෂන් එකක් බලාපොරොත්තු වෙලා තියෙනවා. හරි. මම හිතනවා මේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව පොඩි කරදරයක පැටලිලා තියෙන බවයි අපිට පේන්නේ. ඒ කියන්නේ දැන් අපිට පැහැදිලිව එතන පේනවා දැන් මේ ආපු ඒ මනසේ නැත්තම් ඒ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය එයාගේ ජීවිතේ සාමාන්‍ය තත්ත්වය කඩාකප්පල් කරලා තියෙනවා. එයාට නිදා ගන්න බෑ. එයාට එයාගේ වැඩක් කරගන්න බෑ. තනියෙන් ඉන්න බෑ. 아무තු බයවල් එනවා. විකාර හීන පේනවා. ඍණාත්මක සිතුවිලි එනවා. කන්න බොන්න හිතෙන්නේ නැහැ. දැන් බලන්න දැන් මේ ස්වභාවයේ එයාගේ ජීවිතේ විශාල බලපෑමක් ඇති වෙලානේ. ඒතකොට දැන් මේ දරුවා මහා පුදුමාකාර පීඩනයකින් තමයි දැන් ජීවිතේ ගෙවනවා ඇත්තේ. හරි. දැන් එහෙනම් අපේ මේ කවුන්සලින් සයිබර් ක්ලිනික් එකේ අදහස තමයි දැන් මෙන්න මේ වගේ අපේ සමාජයේ ඉන්න විවිධ ප්‍රශ්න වලින් පීඩා විඳින මේ වගේ අය ඊළඟට ගත යුතු පියවර පිළිබඳ යම් විග්‍රහයක් යම් උපදේශක් මාර්ගයක් පෙන්වලා දෙන එක. ඉතින් මම හිතනවා අපිට අද මේ දරුවාගේ ප්‍රශ්නය මේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙකුට තියෙන්න පුළුවන් වෙන වෙන හැඩවලින් දැන් අපි දකිනවා සමහර අය ඉන්නවා ඔන්න අපි හිතන්නකෝ දැන් අපි හිතමු මේ සමාජයේ තියෙනවා හෝමෝසෙක්ෂුවල් කියලා ප්‍රශ්නයක්. එතකොට දැන්
අපි හිතන්නකො පිරිමි ළමයෙකුට හිතෙනවා පාරේ යනකොට මම හෝමෝසෙක්ෂුවල් වෙයි කියලා. දැන් පිරිමියෙක් දැක්ක ගමන් හෝමෝසෙක්ෂුවල් වෙයි කියලා 아무තු බයක් ඇවිල්ලා සමහර ළමයි ඉන්න පුළුවන් කාමරය අස්සට වෙලා හැංගිලා ඉන්නවා. එළියට එන්නේ නැහැ. දැන් සමහර අය ඉන්න පුළුවන් දැන් අපි දන්න ඕන දැන් මේ සමාජයේ තියෙනවා ට්‍රාන්ස්ජෙන්ඩර්. ඒ කියන්නේ ගැහැණු පිරිමි මාරු වෙන්න ආසා තියෙන අය ඉන්න පුළුවන්. ඒතර ගැහැණු ළමයෙකුට එකපාරට හිතෙන්න පුළුවන් මම පිරිමියෙක් වෙයි කියලා බය වෙලා පිරිමි ඉන්න පළාතේ යන්නේ නැතුව හැංගිලා ඉන්න ඉඩ තියෙනවා. දැන් සමහරට අම්මා කෙනෙකුට හිතෙන්න පුළුවන් කුස්සියට යනකොට මං ගෑස් ටැංකිය හරි ගේ ගිනි ගනි කියලා ඔය අම්මා මොකද වෙන්නේ ඔන්න කුස්සියට යන්නේ නැතුව ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් මං කුස්සියේ තියෙන පිහි ඇන ගනි කියලා ඒ පාර පිහි ටික ඔක්කොම අයින් කරන්න වෙනවා ගෙදර ඇයට. හරිද? ඉතින් මෙන්න මෙහෙම තමන්ට පාලනය කරන්න බැරි තමාගේ පාලනයෙන් තොර ඒවා නිකන් හරි පීඩාකාරී විදියට ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා ඉන්ට්‍රූසිව් කියලා. ඒ කියන්නේ නිකන් හරිම වේදනාකාරී විදිහට හරිම තදබල විදිහට යම්කිසි සිතුවිල්ලක් යම්කිසි අදහසක් යම්කිසි ආවේගයක් යම්කිසි මතකයක් යම්කිසි රූපයක් මගේ සිත තුළ හට ගන්නවා නම් ඒවා මනෝවිද්‍යාවේ වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනවා ඔබ්සෙෂන්ස් කියලා. ග්‍රස්තිය කියලා අපි කියනවා සිංහලෙන්. ග්‍රස්ති. එතකොට අපි හඳුන්වනවා ග්‍රස්තික අනිවාර්යතා අක්‍රමතාවය කියලා. එතකොට ඔය ග්‍රස්තිය කියන්නේ ඒන සිතුවිල්ල. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ සිතුවිල්ල මට ඕනේ නැහැ. මේ සිතුවිල්ල මට මල වදයක්. මේ සිතුවිල්ල එනකොට මම කැමති නැහැ. හැබැයි මේක එනවා. මේක නවත්ත ගන්න බෑ. ඔන්න ඔය අවස්ථාවේදී තමයි අපි මේක දකින්නේ. මේක පිටුපස තියෙනවා යම් ජීව රසායනික අසාමාන්‍යතාවයක්. දැන් ඔබ්සෙෂන්ස් ඇති වෙන්න හේතුව මොලේ ඇතුලේ තියෙන යම් රසායනික ද්‍රව්‍යයන්ගේ වෙනස් වීමක් නිසා තමයි මේ සිතුවිලි එන්න පුළුවන්. ඒතර ඒකට ඥානමය වශයෙන් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඔහු ළමා කාලේ හදා වඩා ගදිච්ච විදිහේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්. ඔහුගේ ළමා කාලේ පීඩාවට අහු වීම වෙන්න පුළුවන්. සමහරට තාත්තා අම්මා දැඩි ලෙස පාලනය කරා වෙන්න පුළුවන්. ළමා කාලේ අර ACs කියලා අපි හඳුන්වන ව්‍යසන අධ්‍යක්ීම් වලට විශාල විදිහට මුහුණ දීලා වෙන්න පුළුවන්. දැඩි පීඩනයක් යටතේ අධ්‍යාපනය කරලා වෙන්න පුළුවන්. ඒතර මේ ග්‍රස්තීන් එන්න හේතු වෙන සාධක අපිට විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් දැන් අපිට මෙතන හේතුව කතා කරලා වැඩක් නැහැ. අපිට අවශ්‍ය මේ දරුවට යම් සහනයක් ගන්න ක්‍රමය. එතකොට දැන් මේ දරුවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකක්ද? දැන් මේක ඇති වෙන ජීව රසායනික පදනම නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙයාගේ මොළයේ ඇතුලේ තියෙන යම් රසායනික ද්‍රව්‍ය අපි හිතමු සෙරටොනින් හරි ඩෝපමින් හරි මොන හරි ඒ තියෙන කිමිකල්ස් වල දැන් අවුලක් තියෙනවා. ඒතර මේ දරුවා ඉස්සෙල්ලාම කරන්න ඕන ඒ ප්‍රදේශයේ තිබෙන විශේෂඥ මනෝවෛද්‍ය සායනයට හෝ කැමති නම් පුද්ගලිකව හමු වෙන්න ඒ ප්‍රදේශයේ ඉන්න විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් හමු වෙන එක. ඔහුට කියලා අපි තක්සේරුවක් කරගන්න ඕනේ මේ தත්ත්වය. මොකද දැන් මට ඕකේ පේන තව කාරණාවක් තියෙනවා. දැන් මේ ඔබ්සෙෂන් කියන එක තියෙනකොට මේකත් එක්ක අපි සටන් කර ඉන්නකොට මේ නිසාම විෂාදේ අර අපි හඳුන්වන ડિප්‍රෙෂන් කියන තත්ත්වයේ දරුවෙකුට එන්න පුළුවන් මිනිහෙකුට එන්න පුළුවන්. එතකොට ඔන්න එන ලක්ෂණය මොනවද? කණ්ඩ බෑ. නිින්ද යන්නේ. වෙනද සතුට දැනෙච්ච දේවල් වල සතුට අඩු වෙනවා. සතුටින් ඉන්න බැරි ගතියක් එනවා. මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නැහැ. හුදකලාව ඉන්න බලනවා. සීදී නසා ගැනීමේ සිතුවිලි පහළ වෙනවා. ජීවිතේ වැඩක් නැහැ කියලා හිතෙනවා. හැමදේම අතාරින්න හිතෙනවා. මගින් වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒ සියල්ල විෂාදේ නිසා ඇති වෙන සායනික ලක්ෂණ වෙන්න පුළුවන්. ඒතො දැන් හිතන්න දැන් මේ දරුවා අර ඔබ්සෙෂන් වලින් අර හටගන්න පීඩාකාරී සිතුවිලි වලින් බැටකකා ඉඳලා මොලේට ආපු පීඩණයෙන් මොලේ රසායනික ප්‍රමිතිය වෙනස් වෙලා මේ දරුවට ડિප්‍රෙෂන්. එතකොට අපි හිතන්නකො මෙයාට දැන් OCD කියන තත්වයයි ડિප්‍රෙෂන් උයි එකට තිබුණාම මේ දරුවා ඉන්නේ මහා වේදනාකාරී අවස්ථාවක. දැන් මේ දරුවා මම එකයි කියන්නේ පුන පුනා වහාම
අදාළ ප්‍රදේශයේ විශේෂඥ මනෝවෛද්‍යවරයා හම්බ වෙනවා. හම්බෙලා එයා ඉස්සෙල්ලාම පොඩි ඖෂධීය ප්‍රතිකාරයක් ওই තත්ත්වෙදි පටන් ගන්න වෙනවා. මොකද මේකට ඖෂධීය ප්‍රතිකාර අත්‍යවශ්‍යයි. හේතුව මෙතන පැහැදිලිවම මේ තත්ත්වය එයාගේ සාමාන්‍ය ජීවිතේ කැඩිලා. එයාට සීඩී නසා ගැනීමේ සිතුවිලි එනවා. එයාට පැහැදිලිවම කෑම කන එක එපා වෙලා. එයාගේ සතුට නැති වෙලා. දැන් ඔතන අනිවාර්යයෙන්ම විශාල විදිහේ ජීව රසායනික වෙනසක් මොලේ සිදු වෙලා තියෙනවා. මේක මේ කතා බහ කරලා මේ වෙලාවේ හදන්න බෑ දැන්. ඒ නිසා ඒ දරුවා අනිවාර්යෙන් විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට යොමු වෙලා එයා ඖෂධ ප්‍රතිකාර ගන්න පටන් ගන්න ඕන. එතකොට මේ වැඩේ පටන් අරගෙන ඔන්න ටික දවසක් යනකොට අර තියෙන සායනික ලක්ෂණ ටික ටික අඩු වෙනවා. දැන් ඔන්න ළමයට කන්න පුළුවන් වෙනවා. දැන් හොඳට නිින්ද යනවා. අර 아무තු මේ මස් ගොඩක් කියලා එන සිතුවිල්ල වල තියෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකේ තියෙන බර අඩු වෙනවා. ඒකේ තියෙන වේදනාව අඩු වෙනවා. කලකිරීම ගතිය අඩු වෙනවා. පොඩ්ඩක් එළියට එනවා. මූණ ලස්සන වෙනවා. ලයිට් වෙනවා. තරහ යන එක අඩු වෙනවා. ඒතර මේ දරුවා ඖෂධය ගන්නකොට හිතා ගන්න බැරි තරම් දැන් එයාටම හිතා ගන්න බෑ මේ මන්දමේ ඉන්නේ. ඒ නිසා මේ ඖෂධ වලින් විශාල සහනයක් එනවා දැන් ওই දරුවා ওই වැඩේ පටන් ගත්තා. අපිට මාසයක් විතර ওই ඖෂධ ගන්නකොට අන්න එයාගේ මොලේ රසායනික සමතුලිතතාවය නිවැරදි වෙනවා. ඊළඟ අවස්ථාවේදී අපිට පුළුවන් ඔන්න උපදේශන මනෝ ප්‍රතිකාර වලට යොමු වෙන්න. දැන් ඔන්න අපි හිතන පතන විදිහ වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන සමහරලාට OCD වලට සුවිශේෂී වූ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි මම හිතන්නේ කලිනුත් OCD ගැන කතා කරලා ඇති. එකක් අපි කියනවා වචනයක් මොකද්ද? response ඒ කියන්නේ අපි කරන්නේ exposure and response prevention. ERP. ඒ කියන්නේ අපි ඒ සිතුවිල්ලට ඒ අවස්ථාවට නිරාවරණය කරලා ප්‍රතිචාරය නවත්තන්න ඉන්නවා. දැන් බොහොම සරල උදාහරණයක් කියන්න දැන් මට මෙහෙම අත හොදන්න හිතෙනවා නම් මොකක් හරි ඇල්ලුවාම මං අල්ලලා අත හොදන්න නැතුව බලහත් කාරයෙන් හිර කරගෙන දරාගෙන ඉන්නවා. ඉන්නකොට මොලේ මොකද වෙන්නේ? ඒක ෆයර් වෙලා ටික මේ ෆයර් වෙන ගතිය අඩු වෙනවා. මේකට අපි කියනවා exposure and response prevention. නිරාවරණය වෙලා අපි ප්‍රතිචාරය නවත්තනවා. මේක හරි අමාරුයි. ඒතර අදාළ උපදේශකවරයෙක් එහෙම නැත්නම් තෙරපිස්ට් කෙනෙක් එක්ක මෙයා මේක කරන්න ඕනේ. ඊට පස්සේ යාට ටික මේක තනියෙන් කරා. ඊට අමතරව පරිකල්පන අභ්‍යාස, රිලැක්සේෂන් තෙරපි, ඊළඟට එයාගේ සිතුවිලි හැඟීම් වෙනස් කරන විශාල ප්‍රතිකාර ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඖෂධ ප්‍රතිකාර යම් තාක් දුරට කරාට පස්සේ මෙයාට අපිට කරන්න. ඒ නිසා මට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ අපේ විශ්වවිද්‍යාලේ දරුවට ඔබ ඉස්සෙල්ලාම විශේෂඥ මනෝවෛද්‍යවරයාගෙන් ඖෂධ ප්‍රතිකාර අරගෙන මාසයක් සති 3ක් විතර බීලා අදාළ පුහුණුව තියෙන අදාළ වැඩ හොඳට කරන්න පුළුවන් ඒ ප්‍රදේශය ඔබට හොයාගන්න පුළුවන් උපදේශකවරයෙක් මනෝ ප්‍රතිකාරකවරයෙක් හම්බෙලා එහෙම නැත්නම් අදාළ සායනයක වෙන්න පුළුවන්. ඒ අදාළ මනෝ ප්‍රතිකාර ගන්න ඔබට මේ රෝගේ නිට්ටාවට සුව කරගන්න පුළුවන්. හොඳයි. අදත් අපි වැඩසටහන අවසන් කිරීමට කාලය ලැබිලා තියෙන්නේ. වෙනදා වගේම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන්ට මැදිරියට පැමිණලා අපි සුවහසත් ජනතාවගේ හිතසුව පිණිස ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරලා ඔවුන්ට විසඳුම් ලබා දෙනවා. එසේනම් වෛද්‍යතුමනි ආයුබෝවන්. සියලු දෙනාටම ආයුබෝවන් සුබ දවසක්.